හෙලෝ ළමයි, ඔයාලා හැමෝම මගේ channel එකට ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. මම ඔයාලට අද කියන්නේ හරියටම සතියයි දවස් 1ක කතාවක්. මේ පාර මගේ යාළුවෝ ටිකත් මං ඉතින් ඔන්න එකතු කරගත්තා. එහෙනම් බලමු සතියයි දවස් 1 කතාවේ මොනවද අපි කරේ කියලා. ඔන්න ඉතින් ළමයි හාහපුඩා කියලා දැන් අවුරුද්දකුත් ඉවරයි. අපි දැන් ඉතින් සෙකන්ඩ් ඉයර්. කොහොම හරි පොලිමේ ඉඳලා ඔන්න අවසානයේ අපිට අපේ හොස්ටල් එක හම්බුණා. ඉතින් මේ තකහණිය අපි දුවන්නේ අපි බඩුත් අරගෙන අලුත් හොස්ටල් එකට යන්න තමයි. හොස්ටල් එකට ගිහිල්ලා ඉතින් මං අහුවා කොහොමද අපි අලුත් හොස්ටල් එක කියලා. ඔය යාළුවෝ කියපු උත්තරේ තමයි මේ තියෙන්නේ. මම නම් හිතන්නේ මේ පාර හොස්ටල් එක ටිකක් හොඳයි වගේ. පේනවනේ අපි යාළුවන්ගේ හිනාව. හොස්ටල් හම්බුණා තමයි සෙකන්ඩ් ඉයර් එකත් පටන් ගත්තා. ඔන්න ඉතින් ඊළඟ දවසේ ඉඳන් මට එක්සෑම්. පළවෙනි දවසේ එක්සෑම් එක ඉවර කළා. මේ තමයි ඉතින් දෙවෙනි දවස. අද සබ්ජෙක්ට් දෙකක්ම තිබ්බා. ඔන්න ඊළඟ දවසේ නම් අපිට එක්සෑම් ඉවරයි. ඔන්න දැන් මගේ එක්සෑම් එකත් ඉවරයි. අපි හවසම ගියා shopping. බලන්න ඉතින් මගේ යාළුවා මොනවද තෝරන්නේ කියලා. හැබැයි මේ පාර නම් වැඩියෙන්ම shopping කරේ මෙයා තමයි. මට ඉතින් එක එකට හිත ගියා. ඒ වුණාට අන්තිමේදී වට හිත ගියේ මේකට. හැබැයි ඉතින් මං ඒකත් ගත්තේ නෑනේ. බල ඉඳලා අන්තිමේදී ඉතින් මං ඕක තියලා ආවා. වෙන දවසක එකක් ගන්නයි කියලා ඉතින් හිතුවා. ඒ වුණාට ඒ ගම හරි ලැස්සේ නෑනේ. බලන්නකො මගේ යාළුවා මොනවද ගත්තේ කියලා. ඔන්න ඔය දෙක අරගෙන ඉතින් පෙන්න ඉන්නවා. මේ ඉතින් ඇඳුම් තෝරනවා. කොහොම හරි ඉතින් අපේ යාළුවෝ ටික නම් මෙදා පාර සෑහෙන ගානකට shopping කරා. මේ ඉතින් අපේ යාළුවා පර්ස් එකක් තෝරනවා. බලන්නකෝ යාගේ පර්ස් එක. මේ පාරවත් අලුත් එකක් ගන්න හිතුන එක ලොකු දෙයක්. shopping කරන විතරක් නෙමෙයි ළමයි. ඔන්න අපි ඉතින් ඉගෙන ගන්නවා lectures උත් ගියා. මේ ඇවිල්ලා තියෙන ඉතින් library එකේ පොත් හොයන්න. ආව දවස් ටිකට ඉතින් lectures ගිහිල්ලා library ගිහිල්ලා exam ලියලා shopping කරලා ඔන්න මගේ birthday එක. මේ ඉන්නේ නිදාගෙන හැරපු මමයි මට හොරෙන් නිදි නැති ඉඳපු මගේ යාළුවෝ ටිකයි plan කරලා දීපු මට birthday surprise එක. මේ සතිය නම් ටිකක් හොඳයි වගේ. බලන්න මට gift එකක් හම්බුණා. වැඩි කියවන්න නැතුව ඉන්න නේද? ඔයාලා බලන්න gift එකේ මොනවද මට හම්බුනේ කියලා. ඉතින් ළමයි බර්ත්ඩේ එකත් ඔන්න ඔය විදිහට ගත වෙලා ගියා. දැන් ටික වලට යනවද කියලා හිතෙනවා. කමක් නෑ ඉතින්. එහෙමත් වෙන්න ඕනේ නේද? ඊට පස්සේ ඔන්න සිකුරාදයි සෙනසුරාදයි ආවා. සිකුරාදා මම ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා පාටි දැම්මා. ඒ වගේ ඉතින් බර්ත්ඩේ එක දවසේ පහෝනත් මට පන්සල් යන්න කියලා හිතුණා. පන්සල් ගිහිල්ලා අපි ඉතින් ටිකක් ඉඳලා ඔන්න ඔය විදිහට තමයි ඉතින් මේ සතිය අපි ගත වුණේ. මම හිතනවා මේ සතිය නම් ගොඩක් හොඳ සතියක් වුණා කියලා. එහෙනම් යාළුවනේ මං අදට ඔන්න යනවා. ආයෙත් අලුත් vlog එකකින් අපි හම්බෙමු. මගේ වීඩියෝස් බලන්න ඔයාලා කැමති නම් ඔන්න මාව subscribe කරලා තියාගන්න.